ඔයාලට හොඳ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගැන තමයි අද මම පෙන්වන්න යන්නේ. එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට් යූස් කරන්න ඕනේ නැහැ අපේ ස්කින් එක බ්‍රයිට් කරන්න. අද මම පෙන්වන්න යන්නේ low budget ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්. මේ ටික සාමාන්‍යයෙන් last වෙනවා 2 months නැත්නම් 4 months වගේ. ඒතකොට ඔයාලට ගන්න තියෙන්නේ එක 2 months වලින් පස්සේ ඒ වගේ ප්‍රොඩක්ට් ගැන තමයි මම පෙන්වන්න යන්නේ. ඉස්සෙල්ලා මම කරන ස්ටෙප් එක තමයි මේකප් රිමූව් කරන එක. ඔයා මේකප් දාන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ස්ටෙප් එක මිස් කරගන්න එපා. ඒ කියන්නේ මේකප් එක අපි නිදාගත්තොත් අපේ ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්, අපිට පිම්පල්ස් එන්න පුළුවන්, ස්කින් එක ඩල් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න ඔයාලට තියෙන මේකප් රිමූව් එකෙන් හොඳට මේකප් ස්ටික රිමූව් කරලා එතකොට තියෙන දූවිලි ඒවත් රිමූව් වෙනවා. මම යූස් කරන්නේ මෙතන ඔනල් එකේ මේකප් රිමූවර් එක. මම මේක ගොඩක් රිකමන්ඩ් කරනවා. ඒ කියන්නේ මේක රෝස් වෝටර් වලින් කරලා තියෙන හින්දා අපේ ස්කින් එක තවත් කාම් වෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි මම ෆේස් ස්ක්‍රබ් කරන එක. මම ෆේස් ස්ක්‍රබ් කරන්නේ සති දෙකකට සැරයක් වගේ. මම මෙතන යූස් කරන්නේ ඔනල් බ්‍රෑන්ඩ් එකේ ෆේස් ස්ක්‍රබ් එක. මේක මාරම සුවඳයි. මේක ගෑවට පස්සේ ස්කින් එක මාරම බ්‍රයිට් ස්මූත් ගතියක් එනවා. මේක ඇප්ලයි කරන විදිය තමයි මේ විදියට ඇප්ලයි කරලා මුළු ෆේස් එකටම ඇප්ලයි කරලා විනාඩි 5ක් තියන එක. විනාඩි 5කින් පස්සේ තමයි ස්ක්‍රබ් කරන්නේ. හිමීට ස්ක්‍රබ් කරන්න ඕනේ. වැඩි සැරට නෙමෙයි, හිමීට ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් එකෙන් අපිට තියෙන බෙනිෆිට්ස් තමයි අපේ තියෙන ඩෙඩ් ස්කින්, එතකොට අපේ ස්කින් එක ඩල් වෙලා වගේ තියෙනවා නම් ලස්සන බ්‍රයිට් එකක්, ස්කින් එක තවත් ක්ලීන් වගේ පේනවා. මේ වගේ තව වීඩියෝස් බලන්න අමතක කරන්න එපා. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න and follow me on my social media. මොන හරි questions තියෙනවා නම් ඔයාලට පුළුවන් comment section එකේ මගෙන් අහන්න. ඊළඟට මම use කරන්නේ මේ ඔනල් එකේ face wash එකේ. මේකේ තියෙනවා vitamin C, E, niacinamide, hyaluronic acid. එතකොට මේ ingredient හරිම benefit අපේ skin එකේ. මගේ පොඩ්ඩක් චුට්ටක් විතර තියෙනවා pigmentation. ඒකට තමයි මම මේ face wash එක use කරන්නේ. ඔයාලට ස්කින් එකට ගැලපෙන ෆේස් වොෂ් ඒගොල්ලන්ගේ පේජ් එකට ගිහලා TikTok එකේ වීඩියෝස් දාලා තිනවා. ඒකෙන් ඔයාලා බලන්න ඕගොල්ලන්ගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ෆේස් වොෂ් එයාලා ගාව තියෙනවා. මේ ෆේස් වොෂ් එකේ ප්‍රයිසස් එහෙම වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔනල් කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක චෙක් කරගන්න පුළුවන්. ඊළඟට මම යූස් කරන්නේ මේ තියෙන ෆේස් ස්ටීමර් එකට දාලා තියෙන්නේ මගේ ටෝනර් එක. ඒකත් ඔනල් එකේ ටෝනර් එක. මේ වීඩියෝ එක මට පෙන්වන්න බැරි වුණා. ඒක රෙකෝඩ් වෙලා නැහැ. එතකොට මේ ස්ටීමර් එකකින් කරාම හරියට බැලන්ස් එකේ ටෝනර් එක හරියට ඇප්ලයි වෙනවා අපේ මුළු ෆේස් එකටම. මේක ඊසි කරන්න තමයි මම මේ ස්ටීමර් එක යූස් කරන්නේ. මේක ඔයාලට ගන්න පුළුවන් එක්ක Facebook marketplace එකකින් හරි නැත්නම් Temu එකකින් order එකක් දාන්නත් පුළුවන්. ඊළඟට මම මේ කතා කරන්න යන්නේ මේ තියෙන Nature Secret niacinamide serum එක. මම මේ serum එක දැන් සතියක් විතර use කරලා තියෙනවා. මේකේ skin එකට මාරම benefit තියෙනවා. කිසිම pimple එකක් ආවෙත් නැහැ. ඒකේ texture එකත් මාරම smooth ටක් ගාලා absorb කරනවා. ඉතින් ඒක මාරම සුවඳත් එක්ක so මම මේකට ගොඩක් කැමතියි. ඔනල් එකේ මේ ෆේස් සීරම් එකත් යූස් කරලා තියෙනවා vitamin C එක. හැබැයි ඒක අර ස්ටිකි හින්දා මම වැඩි කැමති නෑ. හැබැයි මේ Nature Secret එකේ මේ සීරම් එක මාරම හොඳයි. මම මේක highly recommend කරනවා. ඔයාලත් යූස් කරලා බලන්න. යූස් කරලා මට ඔයගොල්ලන්ගේ experience එකේ comment section එකෙන් දාන්න. ඊළඟට මම කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා comment section එකෙන් හොඳ eye serum එකක් කියන්න කියලා. ඉතින් මම මේ රෙකමන්ඩ් කරන්නේ මේ ජැනෙට් එකේ eye serum එක. මේ serum එක cooling effect එකක් තියෙනවා. මගේ චුට්ටක් dark ගතියක් තියෙනවා under eye. මම මේක use කරනවා. වැඩිපුරම මම use කරන්නේ රැට තමයි. උදේට පොඩ්ඩක් miss වෙනවා. මේක සාමාන්‍යයෙන් twice a day තමයි use කරන්න ඕනේ. මෙන්න මේ විදිහට apply කරලා ඊට පස්සේ tap කරන්න. මේ විදිහට tap කරලා absorb කරනකන් ඉන්න. ඊළඟට මම යූස් කරන්න යන්නේ ඔනල් එකේ ෆේස් ක්‍රීම් එක. ඒක තමයි ඩේ ක්‍රීම් එක. මේ ක්‍රීම් එක මට මාරම බෙනිෆිට් තිබ්බා. ඉක්මනට absorb කරනවා. මම කැමති නෑ ඔයිලි වගේ තියෙනවට ක්‍රීම්ස්. මේක එහෙම නැහැ. මේක හොඳට ඇප්ලයි කරාම ඉක්මනට absorb කරලා ඔයිලි ගතියක් එන්නේ නැහැ.
ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම් ස්කින් ටයිප් එක කොහොමද දැනගන්නේ. ඔයාලගේ තියෙන ඩ්‍රයිද, කම්බිනේෂන්ද, සෙන්සිටිව්ද මොන ස්කින් එකක්ද තියෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම්. ලාස්ට් ස්ටෙප් එක තමයි හරිම ඉම්පෝටන්ට්ම ස්ටෙප් එක තමයි. ඒක තමයි සන් ක්‍රීම් ඇප්ලයි කරන එක. අපි ගොඩාක් සන් එකට එක්ස්පෝෂර් වෙනවා නම් සන් එකට යනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. ඒක වෙන්න ඕනේ 50+ එකක් වෙන්න ඕනේ. හැබැයි ගෙදර ඉඳනුත් අනිවාර්යයෙන් සන් ක්‍රීම් එකක් ගන්න ඕනේ. ඔයාලට ගන්න පුළුවන් ගෙදර ඉඳන් සන් ක්‍රීම් එක SPF 20 30 වගේ සන් ක්‍රීම්ස් ගෙදරට විතරක්. එළියට යනකොට අනිවාර්යයෙන්ම SPF 50 වගේ තමයි යූස් කරන්න ඕනේ. කියන ලංකාවේ තියෙන සන් එක මාරම සැර හින්දා තමයි මම මේ 50+ එක තමයි මම රිකමෙන්ඩ් කරන්නේ. ඉතින් guys මේ තමයි මගේ affordable skincare routine එක. මේ product සාමාන්‍යයෙන් 2 to 4 months වගේ use කරන්න පුළුවන් last වෙනවා. so ඊට පස්සේ තමයි ගන්න ඕනේ. ඉතින් low budget product use කරලා ලස්සන result එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ videos තව බලන්න අමතක කරන්න එපා. like කරන්න, subscribe කරන්න and see you in the next video. Bye.